හයි ගයිස් මොකද වෙන්නේ ඉතිං අද මං ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද අපේ තියෙන ඩිස්ක් එක පාටිෂන් කරන්න කියලා. පාටිෂන් එක ගැන කතා කරොත් ඒ කියන්නේ අපේ තියෙන මේන් ඩ්‍රයිව් එක හිතන්නකෝ අපිට එක ඩ්‍රයිව් එකයි තියෙන්නේ කියලා. තව ඩ්‍රයිව් එකක් ඕනේ. අපෙන් C ඩ්‍රයිව් එකෙන් කොටසක් වෙන් කරනවා. වෙන් කරලා ඒක හැම තියාගන්නවා. එතකොට ඩ්‍රයිව්ස් දෙකක් තියෙනවා. ඔන්න ඕකට තමයි ඩිස්ක් පාටිෂන් කියලා කියන්නේ. ඉතින් අද ඔයාලට මං කියලා දෙන්න යන්නේ කොහොමද ඩිස්ක් පාටිෂන් එක කරන්න කියලා. ඉතින් ඔයාලට පළවෙනියෙන්ම කරන්න දෙන්නේ ස්ටාර්ට් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ගිහිල්ලා ඩිස්ක් මැනේජ්මන්ට් එකට යන්න. ඩිස්ක් මැනේජ්මන්ට් එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ පොඩි වින්ඩෝ එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ Windows OS ඒ කියන්නේ C drive එක උඩ ක්ලික් කරලා මේකේ shrink volume කියන එකට යන්න. ටික වෙලාවකට පස්සේ මෙන්න මේ වගේ පොඩි තව වින්ඩෝ එකක් එනවා. මෙතන අපිට ඩ්‍රයිව් එකට ඇඩ් කරන්න ඕනේ GB ගාන MB ගානෙන් අපිට සිලෙක්ට් කරලා දෙන්න පුළුවන්. ඉතින් මම මෙතන 14000 ගානක් එන්නේ. ඉතින් මම මෙතන 5000 කියලා දෙනවා. ඒ කියන්නේ GB 5ක්. ඊට පස්සේ shrink කියන බටන් එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ ටික වෙලාවකින් අපිට unallocated විදියට අපි හදාගත්ත ඩ්‍රයිව් එක එනවා අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක උඩ right click කරලා new simple volume කියන එක select කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ පොඩි setup එකක් තියෙනවා මේක run කරන්න. මෙතනදී අපිට drive එකට දෙන්න පුළුවන් අර E A B වගේ නම මෙතනින් අපිට select කරන්න පුළුවන්. ඉතින් මම මෙතන default එන E එකම දෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන ඊළඟට new volume කියලා සාමාන්‍යයෙන් අපි driver එකක් create කරලා තියෙන්නේ. ඉතින් අපිට ඒක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන මං ආස නමක් දෙනවා. අපි මෙතන stuff කියලා දෙන්නම්. ඊට පස්සේ කරන්න තියෙන්නේ finish කියන එක ඔබන්න. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ වගේ drive එකක් create වෙනවා. දැන් අපි this PC එකට ගිහිල්ලා බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් තව drive එකක් ඇපිය වෙලා තියෙනවා. අපි දාපු details ටික add වෙලා 4.88 GB drive එකක් මෙතන create වෙලා තියෙනවා. හරි. ඊළඟ topic එක තමයි කොහොමද මේක හිතන්නකෝ ඔයාලට මේ disk එකක් හරි ඔයා හිතන්න partition දෙකකට කඩනවා ඔයාගේ C drive එක. මේ දෙකෙන් එකක් ඔයාලට වැඩක් නැහැ. ඔයා මොකද කරන්නේ? ඒක තමයි දැන් අපි බලන්න යන්නේ. හරි. ඒකටත් ඔයාලට කරන්න තියෙන්නේ කෙලින්ම disk management එකට යන්න. ඉතින් ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ අපි ඔයාට වැඩ ගන්න නැති එක select කරලා ඒක delete volume කියන එක දෙන්න. ඊට පස්සේ ආපහු සැරයක් මේක unallocated වෙනවා. ඊට පස්සේ මෙතන ඔයාගේ C drive එකට යන්න. ඊට පස්සේ ආපහු right click කරලා මෙතන extend volume කියන එක select කරන්න. ඉතින් ආපහු සැරයක් පොඩි setup එකක් එනවා. ඕකේ එක දිගට next දීලා finish දෙන්න. එතකොට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපි අර හදාගත්ත stuff කියන එක සම්පූර්ණයෙන්ම නැති වෙලා ඒකේ GB ගාන අපි C drive එකට ආපහු සැරයක් add වුණා. වීඩියෝ එක කලින් පස්සට කරලා බැලුවොත් ඕගොල්ලෝ දකිනවා මගේ අර stuff කියන partition එක create කරායින් පස්සේ GB 142ක් විතර ඉතුරු වෙලා තිබ්බේ. දැන් 147ක් තියෙනවා. ඒකෙන් මාර තහවුරු කරගන්න පුළුවන් අර GB ගාන මේකට ආපහු සැරයක් එනවා කියලා. හරි. ඉතින් අද අපි කතා කරේ disk management ගැන. එහෙම නැත්නම් partition එකක් create කරන්න කොහොමද කියලා. ඒ වගේම මේ method එක 10 එකේ සහ 11 එකේ දෙකේම වැඩ කරනවා Windows. හරි. ඉතින් ඊළඟ දවසේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ virtual disk එකක් create කරන්න කොහොමද කියලා. ඉතින් ඒ වීඩියෝ එකත් එක්ක හම්බෙන්නම් subscribe කරලා තියාගන්න මගේ channel එක Grand Tech. සහ මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් like එකක් දාගෙන යන්න. සහ ඔයාගේ Windows version එක සහ මේ method එක ඔයාලට useful වුණාද කියලා comment එකක් දාගෙන යන්න. ඉතින් අදට මම යනවා